සියලු දෙනාටම අයබෝවන්. හරි. අපි ගිය සතියේ කළා වර්නියර් පරිමාණය. හරි. අද තමයි අපි එතකොට වර්නියර් කැලිපරේ කියන උපකරණය ඉගෙන ගන්නේ අද තමයි. හරි. එතකොට අපි වර්නියර් පරිමාණය අපි ඉගෙන ගත්තු එකේ තිබුණේ මිලිමීටර් 9ක් කරන් 10කට බෙදලා ඒක නිසා අපිට අවම මිනුම ආවා මිලිමීටර් දශමයක්. හරි? හරි. ඊළඟට දාගන්න මාතෘකාව. එතකොට අපි ඉගෙන ගන්න පළවෙනි මිනුම් උපකරණය තමයි වර්නියර් කැලිපරය. වර්නියර් කැලිපරය. ඉස්සලාම ගන්න මේ ටියුට් එකේ පළවෙනි පිටේ තිබුණා වර්නියර් පරිමාණය ගැන, දෙවෙනි පිටේ තියෙනවා වර්නියර් කැලිපරයේ සම්පූර්ණ රූප සටහන. හරි? එතකොට ඔයාලගේ මේ මාතෘකාවට යටින් ඉඩ තියාගන්න මේ රූප සටහන පසුව ඇඳ ගන්න. හරි? රූප සටහන පසුව ඇඳ ගන්න ඉඩ තියාගන්න. ඔයාලට ඕන නම් නිකන් පටන් ගත්ත හැකි. මම මේක ඇඳලා ඉවර කරනකල් පොඩ්ඩක් පටන් ගත්ත හැකි අඳින්න. හරි. වර්නියර් කැලිපරේ තියෙන කියන උපකරණය තමයි මේ. මේ තමයි වර්නියර් කැලිපරේ කියන උපකරණය. හරි. මේ තමයි බාහිර හණු. හරි. මේ තමයි පිටහණු, එහෙම නැත්නම් බාහිර හණු. හරි. එතකොට අපි මොකක් හරි එක විස්කම්බේ හරි දිග හරි මේ චෝක් කැල්ලේ දිග මයින්න ඕන නම් මෙන්න මේ හණු දෙක අස්සට තියලා තමයි හණු දෙක වහලා තමයි පාඨ අංකය කියවන්නේ. හරි. ඊළඟට මේ තමයි අභ්‍යන්තර හණු. ඕවා පාවිච්චි කරන්නේ යමක් ඇතුළට දාලා. දැන් ඔය නලයක අභ්‍යන්තර විස්කම්බය වගේම ඉන්න ඕන නම්, හරි? නලයක අභ්‍යන්තර විස්කම්බය වගේම ඉන්න ඕන නම් මෙන්න මෙහෙම නලයේ අස්සට දාලා, හරි? නලයේ අස්සට හණු දෙක දාලා තමයි ඊට පස්සේ ඇතුල් බිත්ති වල වදිනකල් හණු දෙක ඈඩ් කරලා පාඨ අංකය කියවගන්නේ. හරි? එතකොට මේකේ තව දීලා තියෙනවා මේ තමයි සර්පණ හණුව කියන්නේ මේක. ඒක තමයි ඔය අපි එහාට මෙහාට තල්ලු කරන්නේ. හරි? ඒක තමයි ඔය අපි එහාට මෙහාට තල්ලු කරන්නේ. සර්පණ හණුව. ඒක තල්ලු කරන්න පුළුවන් එහාට මෙහාට. හරි? එතකොට මේක තමයි අචල හණුව. ඒක හොල්ලන්න බෑ අචල හණුව. හරි? එතන මේක තමයි අචල හණුව. මේක තමයි සර්පණ හණුව. හරි? සර්පණ හණුව. හරි? ඊළඟට මේ ප්‍රධාන පරිමාණය ලකුණු කරලා තියෙනවා මේකේ. ප්‍රධාන පරිමාණය කැපිටල් M. ඒක ඇවිල්ලා මිලිමීටර් පරිමාණයක්. මේ තියෙන්නේ බිංදුවයි සෙන්ටිමීටර් එකයි, මේ චූටියව මිලිමීටර් එකේවා. හරි? ඊළඟට මේ සචල හණුව මත කවුලුවක් කපලා තියෙනවා. හරි? දැන් මගේ අතේ තියෙන එකේ නම් කවුලුවක් කපලා නැහැ, සම්පූර්ණයෙන් විවෘතයි. සාමාන්‍යයෙන් සමහර ඔය ලැබ් එකේ තියෙන වර්නියර් කැලිපර් වල කවුලුවක් කපලා තියෙනවා. ඒ කවුලුව අස්සෙන් අර ප්‍රධාන පරිමාණයේ කොටසක් පේනවා. මේ හරිය කවර් වෙලා, මේ හරිය ප්‍රධාන පරිමාණයේ කවර් වෙලා, මේ හරියත් කවර් වෙලා
මේ ජනේලය අස්සෙන් ප්‍රධාන පරිමාණයේ කොටසක් පේනවා. එතන මෙතන ඇවිල්ලා සෙන්ටිමීටර් 3යි කිව්වොත් මෙතන 4යි. හරි. එතන මේ සෙන්ටිමීටර් 2 කෑල්ල කවර් වෙලා. ඊළඟට මෙතන 4න් එහා ඔය සෙන්ටිමීටර් 5 කෑල්ල වගේ කවර් වෙලා. ආයෙත් සෙන්ටිමීටර් 6 තමයි ආයෙමතු වෙන්නේ. හරි. එතකොට ප්‍රධාන පරිමාණයේ ලකුණු කරලා තියෙනවා ඔය අචල හනුව මත. මේ තමයි අචල හනුව. වර්නියර් පරිමාණයේ ලකුණු කරලා තියෙනවා මේ සර්පණ හනුව මත. එතකොට මේ තමයි වර්නියර් පරිමාණයේ බිඳුව. මේ තමයි 10. සාමාන්‍යයෙන් මේ 10කට බෙදලා තියෙන්නේ අරකේ 9ක් අරන්. හරි. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් අරන් තමයි මේ 10කට බෙදන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා පොඩි ඇණයක් කැපිටල් D කියලා ඇණයක්. හරි. ඒක සාමාන්‍යයෙන් තද කළාම මේ සර්පණ හනුව හොල්ලන්න බෑ. හරි. අපි සාමාන්‍යයෙන් මිනුමක් අරගෙන හරි මිනුමක් අරගෙන අපි හිතමු මේ චොක් කැල්ල දිගම ඉන්න නම් මිනුම අරගෙන හරි ඊට පස්සේ අත වැදිලා මේක එහාට මෙහාට වෙයි කියන බයට මේ මුරිච්චිය තද කරලා ලොක් කරනවා. ලොක් කරපුවම අපිට බය නැහැ මේ ඔය නිකන් එහෙම අත වැදුනත් හෙල්ලෙන්නේ නැහැ. හරි. එතන පාඨාංකයේ කියව ගන්නකල් අපිට පාඨාංකයේ කියව ගන්නකල් මේක තද කරලා තියා ගන්නවා. හරි. දැන් මේ වගේ පාඨාංකයන් නම් මේ පෙන්වන්නේ 3ට වැඩිද 3.1ටත් වැඩිද 3.1ට වැඩි. වර්නියර් බිඳුව වෙන තැනනේ පාඨාංකය 3.1යි සෙන්ටිමීටර් වලින් ඊළඟට අපි නිකමට හිතමුකෝ මෙතන මං හරියට හඳලා නැහැ 7 වෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් 7 වෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් 3.17 සෙන්ටිමීටර. හරි. එහෙම තමයි මේ පාඨාංකය කියවන්නේ. හරි. රයිට්. එතකොට මේ හනු දෙක වහනකොට තව වැඩ දෙකක් වෙනවා. මේ හනු දෙක වහනකොට මේ දෙන්න අතර තියෙන ગેප් එකත් වැහෙනවා. මේ බලන්න. හරි. ඒ ગેප් එකත් වැහෙනවා. හරි. එතකොට මේ සිරස්ධාරය ගිහිල්ලා මේ සිරස්ධාරයට හේතු වෙනවා. හරි. මේ සිරස්ධාරය ගිහිල්ලා මේ සිරස්ධාරයට හේතු වෙනවා මේ අණු දෙක වහනකොට. එහෙම වෙන්නේ කොහොමද? එතකොට මෙන්න මේ කෑලි දෙක වදීනේ. මේ කෑලි දෙක වදීනේ. එහෙම වදින්නේ නැහැ. මොකද මේ එකක් යන්නේ අනිකට උඩින්. එකක් යන්නේ අනිකට උඩින්. දැන් මේක තියෙන්නේ උඩින්. මේක තියෙන්නේ යටින්. එතකොට වහනකොට මේක යටින් ඇවිල්ලා යටින් ගිහිල්ලා තමයි අර සිරස්ධාර දෙක සම්පාත වෙන්නේ. හරි. ඒකින්ද මේ වක්‍ර කෑලි දෙක එකට හැප්පෙන්නේ නැහැ. හරි. එතකොට මේ දෙක ගමන් කරන්නේ මෙහෙම මේක මෙහා යන්නේ මෙහා අරයට යටින්. අරයට යටින් යන්නේ. ඒකින්ද මෙහෙම හැප්පෙන්නේ නැහැ දෙන්න. හරි. හරි. එතකොට ඒ තමයි මේ ગેප් එක වහනකොට මේ ગેප් එක වහනකොට මේ ગેප් එකත් වැහෙනවා. ඒ ગેප් එකත් වැහෙනවා. ඔයාලට පේනවද මෙන්න මේ කූරක් එළියට එනවා මේ පැත්තෙන් මේ කූරක් එළියට එනවා. එතකොට මේ ગેප් එක වහනකොට හරි ගානට ඔය කූරත් අස්සට යනවා. ඔය කූරත් හරියටම අස්සට යනවා. හරි. එතකොට බාහිර අණු භාවිතා කරන මේව භාවිතා කරන්න ඉතින් වස්තුවක දිග මේ චෝක් කැලේ දිගම ඉන්න ඕන නම් එහෙම නැත්නම් චෝක් කැලේ විස්කම්බේම ඉන්න ඕන නම් ඒ වගේ මිනුමකට. හරි. අභ්‍යන්තර අණු පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ. මේ නලයේ අභ්‍යන්තර විස්කම්බේම ඉන්න ඕන නම් ඔය අණු දෙක අස්සට දාලා තමයි මෙහෙම ඈඩ් කරන්නේ බිත්තිවල වදිනකල්. හරි. කූර භාවිතා කරන්නේ ගැඹුරක් මයින්ඩ්. කූර භාවිතා කරන්නේ ගැඹුරක් මයින්ඩ්. මේ වගේ ගැඹුරක් තියෙනවා නම් හරි. මේ ගැට්ට තියෙනවා මෙතනට හේතු වෙන්න තියලා
හරි ඔම හේතු වෙන්න තියලා කූර පල්ලයට තල්ලු කරනවා. ගිහිල්ලා අර බඳුනේ පතුලේ වැදිනකල්. හරි මෙහෙම ගැට්ටට හේතු වෙන්න තියලා මෙහෙම පාත් කරනවා. කූර ගිහිල්ලා බඳුනේ පතුලට වදිනකල්. එතකොට අන්න ඒ වගේ ගැඹුරක් මනින්න මේ එච් වගේ ගැඹුරක් මනින්න කූර පාවිච්චි කරනවා. හරි එතකොට මේ බාහිර හනු සම්පූර්ණයෙන් වැහෙනකොට අභ්‍යන්තර හනුත් වැහෙනවා. කූරත් සම්පූර්ණයෙන්ම ඇතුළට යනවා. කූරත් සම්පූර්ණයෙන්ම ඇතුළට යනවා. කූර ඇතුළට යනවා කියන්නේ B කොන ඇවිල්ලා CD හා සම මට්ටමට එනවා. B කොන එනවා CD හා සම මට්ටමට. ඒ වෙනකොට හරියටම මේ බිඳුව මේ බිඳුවත් එක්ක සමපාත වෙන්න ඕන. හරි? දැන් මේ ગેප් එක වහනකොට මේ බිඳුව ඇවිල්ලා හරි ගානට මේ බිඳුවට කෙලින් හිටින්න ඕන. එහෙම වෙන්නේ නැත්නම් උපකරණයේ මූලාංක දෝෂයක් තියෙනවා. හරි? රයිට්. දැනට අපි ওই ටික ලියාගෙන ඉමු. ඊළඟට මූලාංක දෝෂය ගැන මම ඊළඟට කියලා දෙන්නම්. ලියාගන්න. 10යි සෙන්ටිමීටර් සිට 15යි සෙන්ටිමීටර් පමණ වන දිගවල් මැනීම සඳහා භාවිතා වේ. හරි ඒ කියන්නේ දැන් මේ ગેප් එක උපරිම සෙන්ටිමීටර් 10කට සමහර වෙලාවට 15කට වගේ ඈඩ් කෙරුවාගේ. ඒ තමයි මයින්න පුළුවන් උපරිම ප්‍රමාණය. දැන් මේක නම් සාමාන්‍යයෙන් ටිකක් ලොකු පහේ වර්නියර් කැලිපරයක්. මේකෙන් නම් සෙන්ටිමීටර් 20ක් 30ක් විතර මන ගන්න පුළුවන් මේක නම්. මේක ටිකක් ලොකු එකක්. ඉස්කෝලේ ලැබ් වල තියෙන මීට වඩා චූටි එකක්. ඒ වයින් සෙන්ටිමීටර් 10යි 15යි මයින්න පුළුවන්. හරි? මේකෙන් ඉතින් ලේසියෙන්ම සෙන්ටිමීටර් දැන් මෙතන ගිහිල්ලා තියෙනවා දැනටම සෙන්ටිමීටර් 15ක්. සෙන්ටිමීටර් 15ක් ගිහිල්ලා තියෙනවා මෙතන. තව මීට වඩා ලොකු ඒවා තියෙනවා. ඒවා සෙන්ටිමීටර් 20ක් විතර මැන්න හැකි. හරි? ඊළඟට අචල හනුව මත කැපිටල් M ප්‍රධාන මිලිමීටර් පරිමාණය ලකුණු කර ඇත. සටහන් ලියන ගමන් බලන්න ඒක ඇත්තද කියලා ලියාගත්තු එක. මේ අචල අණුව මත හරි සචල අණුව මත මේ අචල අණුවනේ මේක. ඔන්න ඕක මත තමයි ප්‍රධාන මිලිමීටර් පරිමාණය ලකුණු කරලා තියෙන්නේ. මේ වර්නියර් පරිමාණය ලකුණු කරලා තියෙන්නේ සර්පණ අණුව මත. ලියගන්න. එය මතින් සර්පණය කළ හැකි සර්පණ හනුව මත කැපිටල් V වර්නියර් පරිමාණය ලකුණු කර ඇත. ඒකත් බලන්න රූප සටහනේ ඇත්තද කියලා. හරි? සර්පණ අණුව මතලු මේ වර්නියර් පරිමාණය ලකුණු කරලා තියෙනවා. ප්‍රධාන පරිමාණයේ
1 මිලිමීටර් කොටස් 9ක් වර්නියර් පරිමාණයේ කොටස් 10කට බෙදා ඇත. හරි බලන්න ඒකත් හරියද කියලා කොටස් 10කට බෙදලා තියෙනවා. එබැවින් උපකරණයේ අවම මිනුම දහයෙන් 1 මිලිමීටර් සමානයි දශම 1 මිලිමීටර් වේ. අලුත් පේඩියකින් බාහිර හනුවල සිරස්ධාරයන් එකිනෙක ස්පර්ශ වනසේ සර්පණ හනුව තල්ලු කළ විට හරි ඒ කියන්නේ මේ ධාරයේ ඇවිල්ලා මේ ධාරයට හේතු වෙන්න තල්ලු කළාම කෙටියෙන් කියනවා නම් මේ ગેප් එක වහලා දැම්මම හරි ওই ગેප් එක වහලා දැම්මම එතකොට තව වැඩ දෙකක් වෙනවා මොනවද ඒ වෙන වැඩ දෙක අභ්‍යන්තර අණුවල සිරස්ධාර දෙකත් එකිනෙක සමපාත වෙනවා AB කූරේ B කොනත් ඇවිල්ලා CD හා සම මට්ටමට ළඟා වෙනවා හරි තල්ලු කළ විට අභ්‍යන්තර හනුවල සිරස්ධාරද එකිනෙක සමපාත වේ AB කූරද උපකරණය තුලට ගමන් කර B කොන CD මට්ටමට ළඟා වේ. හරි? එතකොට තුනම එකටයි වෙන්නේ. හරි? ඒ දේ වෙනකොට හරියටම වර්නියර් බිඳුව ඇවිල්ලා කෙලින්ම ප්‍රධාන පරිමාණ බිඳුවට කෙලින් හිටින්න ඕන. හිටින්නේ නැත්නම් උපකරණේ මූලාංක දෝෂයක් තියෙනවා. ලියාගන්න. එවිට වර්නියර් පරිමාණ ශුන්‍ය ලකුණ දාගන්න එකේ මෙතනට බිඳුව කියලා වැටිලා නැහැ. ඒක බිඳුව කියලා දාගන්න. ඒ බිඳුවත් වැටිලා නැහැ මේ 10ත් වැටිලා නැහැ. බිඳුවයි 10යි දෙකම දාගන්න. හරි? ශුන්‍ය ලකුණ ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ලකුණ
සමග සමපාත විය යුතුය. එසේ නොවේ නම් ලැබෙන පාඨාංකය උපකරණයේ මූලාංක දෝෂයයි. එය සම විටම යම් මිනුමකදී ලබාගත් පාඨාංකයෙන් අඩු කළ යුතුය. කැපිටල් D ඇණය සපයා ඇත්තේ සර්පණ හනුව නොසෙල් වෙනසේ තැබීමටයි. සිම්පල් A කොටස. කැපිටල් V හි ශුන්‍ය ලකුණ කැපිටල් M හි ශුන්‍ය ලකුණට දකුණු පසින් නතර වේ නම් ඒ කියන්නේ මේ වගේ මේ ගැප් එක වහපුවම අපි කිව්වනේ මේ බිඳුව ඇවිල්ලා මේ බිඳුවට කෙලින් නතර වෙන්න ඕන කියලා. හරි? අපි හිතමු මෙහෙම නතර වෙනවා නම් වර්නියර් බිඳුව ඇවිල්ලා ප්‍රධාන පරිමාණ බිඳුවට දකුණු පැතින් නතර වෙනවා. මේක අපි නිකන් මතක තියාගන්න ලේසියට කියන්නේ අතරමඟ හිටියා කියලා. හරි? මොකද මෙහි ඉඳන්නේ ආවේ වර්නියර් බිඳුව ආවේ මෙහි ඉඳන්. හරි? වර්නියර් බිඳුව ඔහේ ඉඳන් ආපුවම හරි? මෙහි ඉඳන් ආපුවම මෙන්න මේ දකුණු පැත්තෙන් තැනක නතර වුණා කියන්නේ අතරමඟ හිටියා වගේ. වරහන් ඇතුලේ අතරමඟ නවතී නම් වරහන් වහලා මූලාංක දෝෂය ධන වේ. දම්මාන මෙතන මේ චූටක් අතරමඟ හිටලා. ඒ කියන්නේ මෙච්චර චූටි ප්‍රමාණයක් අතරමඟ හිටලා. ඕක තමයි ඔය චූටි ප්‍රමාණය තමයි මූලාංක දෝෂය. හරි? ඒක හොයාගන්නේ කොහොමද? වර්නියරේ කීවෙනි ඉරි කෑල්ලද අරකේ මොකක් හරි ඉරි කෑල්ලක් එක්ක සම්පාත වෙන්නේ කියලා බලනවා. කීවෙනි එකද සම්පාත වෙන්නේ? තුන්වෙනි එක. තුන්වෙනි එක සම්පාත වෙනවා කියලා ෂුවර් වෙන්නේ කොහොමද? දෙපැත්තේ දෙක.
දෙක දකුණට පැනලා 4 වමට පැනලා. එතන තුන්වෙනි ඉර කැලල සම්පාත වෙනවා නම් මූලාංක දෝෂය එනවා. එහෙනම් ඉතින් මූලාංක දෝෂය එනවා. ධන 0.3 මිලිමීටර්. හරි? අන්න ගන්න රූප සටහන. හරි? දැන් අපි හිතමු අපි දැන් යම් මිනුමකට යනවා. අපි හිතමු අපිට මේ චෝක් කැල්ලේ දිගම ඉන්න ඕන නම් අපි හනු දෙක අයත් කෙරුවා. හරි? හනු දෙක අයත් කරලා මේ ગેප් එකක් ගත්තා. අරගෙන චෝක් කැල්ල මෙතනින් තිබ්බා. තියලා චෝක් කැල්ලේ වදින්න හනු දෙක ලං කෙරුවා. හරි? ලං කරලා දැන් පාඨාංකය කියව ගත්තා. අපි හිතමු ආපු පාඨාංකය මේකයි කියලා. කීයද මේ චෝක් කැල්ලේ දිග සඳහා මේ ඇවිල්ලා තියෙන පාඨාංකය? සෙන්ටිමීටර් 1.1ට වැඩි. 1.1 කීවෙනි ඉරි කැල්ල සම්පාත වෙලා තියෙන්නේ? 4 නේ. 1 2 3 4. 4 සම්පාත වෙලා තියෙන්නේ. එහෙනම් 1.14 සෙන්ටිමීටර් කියන්නේ 11.4 මිලිමීටර්. හරි? එහෙනම් මේකේ නිවැරදි කලාගිය තමයි අපි ඔය 11.4ට ආවේ බිඳුවේ ඉඳලාද 0.3ක් අතරමඟ ඉඳලාද? 0.3ක් අතරමඟ ඉඳලා අපි ඇවිල්ලා තියෙනනේ. බිඳුවේ ඉඳන් නෙමෙයි නේ ආවේ. 0.3ක් අතරමඟ ඉඳන් ආවේ. එහෙනම් අපි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ කොච්චරද? 11.4න් 0.3 අඩු කරන්න ඕන. එතකොට 11.1 මිලිමීටර්. හරි? ලියා ගන්න. යම් මිනුමකදී ලබාගත් පාඨාංකය එකොළහයි දශම 4 මිලිමීටර් නම්
එම පාඨාංකයේ නිවැරදි කළ අගය සමානයි 11.4 ඍණ 0.3 සමානයි 11.1 මිලිමීටර්. හරි. එතන මතක තියාගන්න මූලාංක දෝෂයේ හැම වෙලේම අපි ගත්තු පාඨාංකයෙන් අඩු කළ යුතුයි. හරි. බලන්න අපේ සටහනේ අපි එහෙම සමවිතම අඩු කළ යුතුයි කියලා ලියාගත්තද කියලා? ලියාගත්තා නම් ඒ ලියපු තැනට යටින් ඉරක් ගහ ගන්න. නේ? මොකද නැත්තේ? අර DNA සපයාත්තේ කියන වාක්‍යයට කලින් වාක්‍ය මොකද තියෙන්නේ? හරි? එය සමවිතම මිනුම සඳහා ලබාගත් පාඨාංකයෙන් අඩු කළ යුතුය. අන්න ඒකට යටින් ඉරක් ගහ ගන්න. B කොටස. කැපිටල් V හි ශුන්‍ය ලකුණ කැපිටල් M ශුන්‍ය ලකුණට වඩා කැපිටල් M ශුන්‍ය ලකුණට වම් පසින් අතර වේ නම් මූලාංක දෝෂය ඍණයයි කියනු ලැබේ. හරි. එතකොට මේ වර්නියර් පරිමාණයේ බිඳුව මේ අතරමඟ නතරලා නෙමේ වම් පැත්තට පැනලා. එතකොට මේක නිකන් කතා කරන භාෂාවෙන් මතක තියාගන්නවා නම් මේකට කියන්නේ අතරමඟ හිටියා කියලාද එහා පැත්තට පැන්නා කියලාද? ඔව් අපිම තමයි ඉතින් ඔය එහා පැත්ත කොයි පැත්තද කියලා දන්නේ. නිකන් අපිට මතක තියාගන්න ලේසියට වරහන් ඇතුළේ දාගන්න අර අපි ලිව්වා නේද වම් පසින් අතර වේ නම් කියලා. අන්න එතනින් වරහන් ඇතුළේ දාගන්න එහා පැත්තට පණී නම්. ඒ නිකන් අර අපිට මතක තියාගන්න ලේසියට අපේ භාෂාවෙන් අපි ලියාගන්නේ. එහා පැත්තට පණී නම්. හරි. දැන් බලන්න. දැන් වර්නියර් බිඳුව එහා පැත්තට පැනලා. හරි? හරිනම් අතනින් නතර වෙන්නයි નિયમિત. හරිනම් මෙතනින් නතර වෙන්න ඕන. නමුත් එහා පැත්තට පැනලා. ඒ කියන්නේ මේ මෙච්චරක් තියෙනවා එහා පැත්තට පැනලා. ඔන්න ඕක තමයි මූලාංක දෝෂය. කීවෙනි ඉරි කෑල්ල සම්පාත වෙලා තියෙන්නේ? 4 වෙනි ඉරි කෑල්ල. එහෙනම් මූලාංක දෝෂය කීයද? 0.6යි. 4 වෙනි ඉරි කෑල්ල නම් 4යි නෙමෙයි. මොකද හරි? අපිට ඕන මේ එහා පැත්තේ එකයි. හරි? දැන් බලන්න. 4 වෙනි ඉරි කෑල්ල සම්පාතයක් වෙලා නම් අල්ලපු ඉරි කෑල්ලේ හිටිනවා 0.1 ගැප් එකක්. ඊළඟ ඉරි කෑල්ලේ හිටිනවා 0.2ක ගැප් එකක්. ඊළඟ ඉරි කෑල්ලට එනකොට හිටිනවා 0.3ක ගැප් එකක්. හැබැයි වර්නියර් කොටසක සම්පූර්ණ දිග තියෙන්නේ කීයද?
මිලිමීටරයට සම්පූර්ණ දෙක මිලිමීටර් 0.9 තියෙන්නේ. 0.9යි තියෙන්නේ. වර්නියර් කොටසක දිග තියෙන්නේ 0.9යි. 0.9 මේ 0.3 අඩු කරපුවාම එහා පැත්තේ කෑල්ල එන්නේ 0.6යි. හරි. එතකොට එහා පැත්තට පැනපු අය මූලාංක දෝෂය හොයන ක්‍රමය වෙනස්. හරි. ප්‍රථම මූල ධර්ම වලින් හොයනවා නම් ඔය මං හදපු විදිහට මේ ඉරි කෑල්ල සම්පාත වුණා නම් ඊළඟ ඉරි කෑල්ල 0.1ක් පයින්නවා, ඊළඟ 1.2ක් පයින්නවා, එහෙනම් ඊළඟ 1.3යි. හරි. මුළු 1.9 ඉඳන් මේ පැත්ත 0.6යි. ඒ මූලාංක ප්‍රථම මූල ධර්ම වලින් හදන හැටි. එහෙම නැත්නම් තව සරල ක්‍රමයකුත් තියෙනවා. හතරවෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් නිකන් 1.4 අඩු කරලා දානවා. හරි. හෝ එක ඍණ 0.4 කොයි විදිහට හැදුවත් උත්තරේ එන්නේ 0.6යි. මේ මට කියනවා ඍණ මූලාංක දෝෂ කියලා. හරි. අඳ ගන්න රූප සටහන. එතකොට බැරි වෙලාවත් තුන්වෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් මූලාංක දෝෂය කීයද? මම නිකාර සරල ක්‍රමයෙන් කියන්නේ. දැන් හතරවෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් 1.4 අඩු කෙරුවා. තුන්වෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් 0.7යි. හරි? දෙවෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් 0.8යි. අටවෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් 0.2යි. හරි? ඒ විදිහට. අඳ ගන්න රූප සටහන. හරි. දැන් ඉතින් අපි හිතමු අපි යම් මිනුමක් කරන්න අණු දෙක ඈතට ඇදලා මේ චෝක් කෑල්ලේ දිග හරි මොනවා හරි මැන්නා කියලා. ආවම අපිට හිතමු අපිට ආවා කියලා 22.5 මිලිමීටර්. දැන් අපි මේ 22.5ට ආවේ බිඳුවේ නන්ද බිඳුවටත් 0.6ක් එහා පැත්තේ නන්ද. එහා පැත්තේ නම් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ඇත්තටම ඇවිල්ලා තියෙන දුර කීයද? හරි. 0.6ක් එහා පැත්තේ ඉඳන් තමයි අපි 22.5ට ආවේ. 22.5ට ආවේ. එතකොට අපි ඇත්තටම ඇවිල්ලා තියෙනවා මෙච්චරක්. එහෙනම් නිවැරදි කළ පාඨාංක එනවා 23.1. එහෙම බෑනේ. අපේ නෝට් එකේ අපි ලියලා තියෙන්නේ මූලාංක දෝෂ හැම වෙලේම අඩු කළ යුතුයි කියලානේ. යටින් ඉඩකුත් ගහලා අපි දාගත්තනේ නීතියක් හැටියට. මූලාංක දෝෂ අඩු කරන්න ඕන කියලා. ඔය ඉතින් අඩු කරනවා තමයි අපි. මොකද මේවා ඍණ මූලාංක දෝෂ. මේවා ඇවිල්ලා ඍණ මූලාංක දෝෂ. හරි? එතකොට අපි ඍණ 0.6ක් අඩු කරනකොට හරි? ඍණ 0.6ක් අඩු කරනකොට ඍණයි ධන වෙනවා. එතකොට එකතු වෙනවා. හරි? එතකොට 22.5 ධන 0.6 වෙනවා ඍණ ඒ අඩු කරද්දී. එතකොට ඉතින් එනවා 23.1. හරි? ලියගන්න. මූලාංක දෝෂය සමානයි මූලාංක දෝෂය ගණනය කිරීම ක්‍රම දෙකකින් කළ හැක. ප්‍රථම මූලධර්ම මගින් මූලාංක දෝෂය සමානයි
දාගන්න මේ ඍණ නිසා ඍණ 0.9 ඍණ 0.3 සමානයි ඍණ 0.6 මිලිමීටර්. නැතහොත් හතරවන රේඛාව සමපාත වූ බැවින් මූලාංක දෝෂය සමානයි හරි. එතකොට නිකන් පදනමක් මොකුත් නැහැ නිකන් එකෙන් 0.4 අඩු කරනවා. ඍණ 1 ඍණ 0.4 ඍණ 0.6 හරි. එතකොට 6 වෙනි ඉරි කැල්ල සම්පාත වුණා නම් 1 ඍණ 0.6 0.4යි. 7 වෙනි ඉරි කැල්ල සම්පාත වුණා නම් 1 ඍණ 0.7 0.3යි. හරි. ඒක නිකන් පදනමක් නෑ නිකන් නීතියක් වගේ කරනවා. හරි. පළවෙනි ක්‍රමයේදී අපි ඉරි කැල්ලෙන් ඉරි කැල්ල ગેප් එක හොය ඇවිල්ලා හරි. 4 වෙනි ඉරි කැල්ල සම්පාත වුණා නම් අල්ලපු ඉරි කැල්ල ગેප් එක 0.1යි. ඊළඟ අල්ලපු එකේ ગેප් එක 0.2යි. ඊළඟ එකේ ગેප් එක 0.3යි. මුළු වර්නියර් කොටසත් 0.9 හින්දා මේ ඉතුරු කෑල්ල 0.6යි. මේ ප්‍රථම මූල ධර්ම වලින්ම හොයන හැටි. අලුත් පෙළියකින් දැන් යම් මිනුමක් සඳහා ලබාගත් පාඨාංකය 22.5 මිලිමීටර් නම් එහි නිවැරදි කළ අගය සමානයි අපි මූලාංක දෝෂ සමවිතම අඩු කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ. අඩු කළාට මේවා ඍණේවා නිසා අඩු කරනකොට එකතු වෙනවා. ලියාගන්න සමානයි 22.5 ඍණ 0.6 එතකොට 22.5 ධන 23.1 ඊළඟට සටහන හරි. අපි නොය අතරමඟ හිටියොත් මූලාංක දෝෂය ධන මේ එහා පැත්තට පැන්නොත් ඍණ කියලා කියන්නේ. සමහර පොත්පත්වල ඔගේ අනිත් පැත්ත පාවිච්චි කරනවා ඒගොල්ලෝ. හරි? ඒගොල්ලෝ අතරමඟ හිටියොත් ඍණ මේ වගේ එහා පැත්තට පැන්නොත් ධන කියලා ගන්නවා. හරි? හැබැයි ඒගොල්ලෝ අපි වගේ නෙමේ. අපි හැම වෙලේම මිනුමක දීගත්තු පාඨාංකයෙන් මූලාංක දෝෂය අපි අඩු කරනවනේ. ඒගොල්ලෝ කරන්නේ එකතු කරන එක. එතකොට ඉතින් ඒගොල්ලන්ට එන්නේ අපේ උත්තරේමයි. හරි? අපි ඍණේවා අඩු කරනකොට ඒගොල්ලෝ ධනේවා එකතු කරනවා. හරි? ඉතින් දෙගොල්ලන්ටම එකම උත්තරේ. සටහන. සමහර පොත්වල සිම්පල් ඒ අවස්ථාවේදී
මූලාංක දෝෂය ඍණ ලෙසද සිම්පල් B අවස්ථාවේදී ධන ලෙසද සලකනු ලැබේ. එනමුත් එය සම විටම එය එවිට මිනුමකදී ලබාගත් පාඨාංකයට එකතු කරනු ලැබේ. හරි? එතකොට අපි මූලාංක දෝෂ හැම වෙලේම අඩු කරන ස්ථාවරයනේ අපි ඉන්නේ. ඒගොල්ලෝ එකතු කරනවා. හරි? එබැවින් ක්‍රම දෙකෙන්ම එකම අවසාන ප්‍රතිඵලය ලැබේ. ඊළඟට එක බාහිර හනු භාවිතය. මෙන්න මේ බාහිරාණු මේ භාවිතා කරන්න ඉතින් ඔය ලී කෑල්ලක එහෙම නැත්නම් සිලින්ඩරයක දිග හරි එහෙම නැත්නම් සිලින්ඩරයක විස්කම්භය හරි එහෙම නැත්නම් ගෝලයක විස්කම්භය ඔය වගේ මිනුම් සඳහායි හරි ඔය වගේ මිනුම් සඳහා භාවිතා වෙනවා ඒ මනින්න ඕන වස්තුව මෙන්න මේ වගේ හනු දෙක අතර තියලා ගෝලයක් නම් මෙහෙම ගෝලයේ හනු දෙක අතර තියලා හනු දෙක වහනවා ගෝලයේ ස්පර්ශ වෙන්නේ. එතකොට ඉතින් අපිට ලැබෙනවා ගෝලයේ විස්කම්භය. හරි? තලියා ගන්න. වස්තුවක දිග පළල හෝ ඝනකම සිලින්ඩරයක දිග හෝ ස්කම්භය ගෝලයක විස්කම්භය වැනි මිනුම් සඳහා භාවිතා වේ. අනගන්න පොඩි රූප සටහනක් රූපයේ දැක්වෙන පරිදි වස්තුව හනු දෙක අතර තබා පාඨාංකය කියවා ගත යුතුය.
හැබැයි ඉතින් එකපාරට අංකයට ගන්නේ. දැන් අපි හිතමුකෝ සිලින්ඩරයක විස්කම්බයම ඉන්නවා නම් මේ පැත්තට විතරද විස්කම්බයම ඉන්නේ. අපෝ නෑ මේ පැත්තටත් මයින්න ඕන, මේ පැත්තටත් මයින්න ඕන, මේ පැත්තටත් මයින්න ඕන. දිසා කීපයක විස්කම්බ මැනලා මධ්‍යයන්‍යගයයි ගන්න ඕන. හරි? දැන් සිලින්ඩරයක විස්කම්බය නම් අඩුම ගානේ එකිනෙකට ලම්බක දිසා දෙකකවත් විස්කම්බ මයින්න ඕන. ඔහොම. හරි? දිසා 4ක 5ක මයින්න තියෙනවා නම් හුඟක් හොඳයි. අඩුම ගානේ දිසා දෙකකවත් මැනලා මධ්‍යයන්‍යගය ගන්න ඕන. හරි? එකිනෙකට වෙනස් දිශා කීපයක මිනුම්ගෙන සාමාන්‍ය අගය ගත යුතුය. හරි? දැන් මේ අතට මැනපු විස්කම්බය D1 මේ අතට මැනපු විස්කම්බය D2 නම් හරි මේ සිලින්ඩරයේ නිවැරදි විස්කම්බය තමයි ඔය දෙකේ සාමාන්‍ය අගය. හරි? ලියගන්න. ඔබ සිලින්ඩරයක හරස්කඩ විස්කම්බය සොයන්නේ නම් සිලින්ඩරයක හරස්කඩ විස්කම්බය මනින්නේ නම් දාගන්න පොඩි රූප සටහන මේ අතට විස්කම්බයම ඉන්න ඕන D1 මේ අතට විස්කම්බයම ඉන්න ඕන D2 දාගන්න D සමානයි D1 දන D2 බෙදීම 2. ඊට පස්සේ ඉතින් ඔයාගෙන් මූලාංක දෝෂය අඩු කරන්න ඕන. හරි? ධන මූලාංක දෝෂයක් නම් අඩු වෙනවා. ඍණ එකක් නම් ඉතින් අඩු කරද්දී එකතු වෙනවා. ඉන්පසු මූලාංක දෝෂය මෙම පාඨාංකයෙන් අඩු කළ යුතුය. හරි. ඊළඟට අපි අභ්‍යන්තර හනුවලටයි අර AB කුරටයි යන්න කලින් ප්‍රශ්නයක් දෙකක් කරලා ඉමු. නිබන්ධන අංක 1 අපි ගිය සතියේ ඉතුරු කරපු පළවෙනි ප්‍රශ්නය. හරි? රූපේ පෙන්වා ඇත්තේ ලෝහ සිලින්ඩරයක විස්කම්බය මැනීමට සීරු මාරු කරපු වර්නියර් කලිපරයක්. වර්නියරය විශාල කරලා වෙනම පෙන්නලා තියෙනවා. මේ වර්නියරයේ කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 9ක් සමග සම්පාත වේ. කියන්නේ අපි ඉගෙන ගත්ත එකම තමයි අවම මිනුම එතකොට 0.1යි. සිලින්ඩරයේ විස්කම්බය ලෙස ලැබෙන පාඨාංකය කුමක්ද? බලන්න ඔන්න ඔය ලොකු කරලා දීලා තියෙනවා. මිලිමීටර් වලින්ම කියන්නකෝ. ඔය සෙන්ටිමීටර් 2යි කියන්නේ මිලිමීටර් වලින් 20යි. නේ? එතට කීයද 20ට වැඩිද 21ට වැඩිද? මෙහෙම තියනවා නෙවෙයි. ඔහොම 2යි කියලා දාලා තියෙනවනේ සෙන්ටිමීටර්නේ. එතන ඇවිල්ලා මිලිමීටර් 20යි.
මෙතන ඔය 3යි කියලා දාලා තියෙන සෙන්ටිමීටර්. එතකොට ඒක මිලිමීටර් වලින් 30යි. ඔය ලොකු කරපු රූප සටහනේ. කීයද 20ට වැඩිද 21ට වැඩිද? 21ට වැඩි. වර්නියරේ කීවෙනි ඉරි කැල්ල සම්පාත වෙන්නේ? හයවෙනි ඉරි කැල්ල. හරි මේ බිංදු ඉරි කැල්ල ගණන් ගන්න නැහැ. හරි මේකෙන් පස්සේ තමයි ගන්නේ 1යි කියලා. එතකොට එන්නේ 6 වෙනි ඉරි කැල්ල. හරි 6 වෙනි ඉරි කැල්ල නම් ඉතින් 21.6යි. 21.6යි මිලිමීටර්. B කොටස. වඩා නිවැරදි වෙනත් මිනුම් උපකරණයක වර්නියරයේ කොටස් 50ක් ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර් කොටස් 49ක් සමග සම්පාත වේ. මේ උපකරණයේ කුඩාම මිනුම. ඔව් අපි දන්නවා කුඩාම මිනුම ලැබෙනවා ප්‍රධාන පරිමාණ කොටසක දිග ඍණ වර්නියර් කොටසක දිග. හරි ප්‍රධාන පරිමාණයේ දීලා තියෙනවා අර්ධ මිලිමීටර් කොටස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මිලිමීටර් භාගය ඒවා. ප්‍රධාන පරිමාණ කොටසක් මිලිමීටර් භාගයයි. වර්නියර් එක හදන් තියෙන්නේ අර්ධ මිලිමීටර් කොටස් 49ක් වර්නියර් කොටස් 50කට බෙදලා. මිලිමීටර් භාගයව 49ක් අරන් 50කට බෙදලා. හරි එතකොට මෙතන භාගයයි කියන්නේ cm 50යි. හරි භාගයයි කියන්නේ cm 50යි. මෙතන මේ දෙකත් යටට ආපුවම cm 49යි. cm 50න් cm 49ක් අඩු කළාම cm 1යි. cm 1යි දශම බිංදුවයි 1යි. හරි ඊළඟට C කොටස වර්නියර් කලපරෙන් සිලින්ඩරේ ඉවත් කරපුවලා හනු සම්පූර්ණයෙන් වහපුවාම වර්නියර් ශුන්‍ය සමග සම්පාත වෙන්නේ නැහැලු. රූපේ පෙන්වා ඇත. එතකොට ඔය ඇවිල්ලා එහා පැත්තට පැනලාද අතරමඟ හිටලාද? අතරමඟ හිටලා. එහෙනම් මෙව්ව අපේ ධන මූලාංක දෝෂවල්. කීවෙනි ඉරි කැලලද සම්පාත වෙලා තියෙන්නේ? 4 වෙනි ඉරි කැලල. එහෙනම් මූලාංක දෝෂය 0.4යි. මූලාංක දෝෂය ඉල්ලනවා මූලාංක වරද කියන්නේ ඒකට තමයි 0.4යි. ඔවට කියන්නේ ධන මූලාංක දෝෂ කියලා. හැබැයි ලකුණ බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාගෙදී. හේතුව ඕවට ඍණ මූලාංක වර්ධ කියලා කියන කට්ටියකුත් ඉන්නවා. සමහර පොත්පත්වල ඔය අතරමඟ හිටපුවට ඍණ මූලාංක දෝෂ කියලා කියන්නේ. ඒකින්ද ඒගොල්ලෝ ලකුණ බලාපොරොත්තු වෙන්නේ නැහැ, අගේ විතරයි බලාපොරොත්තු වෙන්නේ. මේ වරද සැලකිල්ලටගෙන සිලින්ඩරයේ විස්කම්භය සඳහා නිවැරදි කළ අගය කුමක්ද? ඔව් 21.6න් ওই 0.4 අඩු කරමු. එතකොට එනවා 21.2 මිලිමීටර්. හරි D කොටස
සමහර කැලිපරවල වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට පිටුපසින්. ඒ කියන්නේ අපේ කතා කරන භාෂාවෙන් නම් ඔය අතරමඟ හිටලාද එහා පැත්තට පැනලාද? එහා පැත්තට පැනලා. මෙම කැලිපරේ මූලාංක වර්ධ කොච්චරද කියලා අහනවා. මේකේ කීවෙනි ඉරි කෑල්ල සම්පාත වෙලා තියෙන්නේ? තුන්වෙනි ඉරි කෑල්ල නම් 1.3යි. 1.3යි මිලිමීටර්. මේවට අපි නම් කියන්නේ ඍණ මූලාංක දෝෂ කියලා. ඍණ ලකුණ නොදැම්මත් කමක් නැහැ. ලකුණ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට කියනවා එච්චරයි. නිවැරදි කළාගේ අහලා නැහැ. ඔච්චර තමයි. මූලාංක වර්ධ විතරයි අහන්නේ. නිවැරදි කළාගේ ඇහුවනම් අපේ 21.6න් ඔය ඍණ 0.7 අඩු කරන්න ඕන. ඍණේව අඩු කරනකොට එකතු වෙනවා. එතකොට එනවා 22.3ක් එනවා. අපෙන් අහලා නැහැ. ඇහුවනම් එන්නේ එහෙමයි. 21.6 ඍණ 0.7. එතකොට ඍණයි ධන වෙලා අපෙන් ඇහුවනම් 22.3ක් එනවා. හරි? නිකන් පැත්තකින් ලියාගන්න ඒකත් අපෙන් අහලා නැහැ නිකන් අපේ දැන ගැනීමට නිවැරදි කළාගේ කියලා ලියාගන්න ඔය ටියුට් එකේ යටින්ම ලියාගන්න කොයි ඉඩ තියෙන්නේ? ප්‍රශ්නෙට අදාළ නැහැ නිකන් අපේ දැන ගැනීමට. නිවැරදි කළාගේ 21.6 ඍණ 0.7. හරි? ඊළඟට ඊ කොටස. කැලිපරයේ C මුරිච්චියෙන් කරන කාර්යය කුමක්ද? මොකක්ද C මුරිච්චියෙන් කරන්නේ? බලන්න රූප සටහනේ. සර්පණහනුව නොසෙල් වෙනසේ තැබීම. සර්පණහනුව නොසෙල් වෙනසේ තැබීම. F කොටස කැලිපරයේ ඩීරේස ලකුණු කර ඇති අභ්‍යන්තර හණු දෙකෙන් කෙරෙන කාර්ය කුමක්ද? මොකක්ද කරන්නේ? ඔය අභ්‍යන්තර හණු දෙකෙන් මොකක්ද කරන කාර්යය? මේකෙන් කරන කාර්යය මොකක්ද? නලයක අභ්‍යන්තර විස්කම්භය වැනි මිනුමක්. නලයක අභ්‍යන්තර විස්කම්භය වැනි මිනුමක් සඳහා G කොටස නිෂ්පාදකයාගේ අත්පොතේ ඒ කියන්නේ manufacturers handbook. ඒ කියන්නේ ඕනම උපකරණයක් යමක් මුරිච්චි අනයක් වුණත් නිෂ්පාදනය කරනකොට ඒකත් එක්ක handbook එකක් අපි සරලව කියනවා කැටලොග් එකක් එනවා කියලා. කැටලොග් එකක්. ඒ කියන්නේ උපකරණයේ සම්බන්ධ විස්තර සපයන පොඩි කැටලොග් එකක් එනවා. හරි? අන්නේ කැටලොග් එකේ දක්වන ආකාරයට යම් කම්බියක විස්කම්භය තියෙනවලු 0.118යි. ඒ කියන්නේ මිලිමීටර් දශම ස්ථාන 3කට මැනලා. මේ අගේ නිර්වද්‍යතාව සෙවීම සඳහා මෙම ප්‍රශ්නයේ ප්‍රධාන රූපයේ දී ඇති කැලිපරේ භාවිතා කළ නොහැක. මේට හේතුව දක්වන්න. ඔව් අපේ කැලිපරයෙන් අපිට පුළුවන් මිලිමීටර් දශම ස්ථාන 1කට විතරයි මයින්න.
පළවෙනි දශම ස්ථානයට විතරයි අපේ කැලිපරයෙන් මයින්න පුළුවන්. එහෙනම් ඉතින් දශම ස්ථාන 3ක නිර්වද්‍යතාවය මේකෙන් චෙක් කරන්න බෑ. හරි? මෙම කැලිපරයේ අවම මිනුම දශම 1 මිලිමීටර් පමණක් වන නිසා හරි ඕක මොන්නම් තව වචන වලින් ලිව්වත් ලකුණු දෙයි. කවුරු හරි ලිව්වොත් මෙම කැලිපරයෙන් මැනිය හැක්කේ මිලිමීටර් පළමුවන දශම ස්ථානයට පමණක් නිසා කියලා කිව්වා නම් ඒත් ලකුණු දෙයි. හරි? හරි. නිබන්ධනයේ දෙවෙනි පිටේ ගණන් ටික ඔක්කොම අපි ඉවර කරුවා. ඊළඟට අපි මේ තියරි ටික ඉවර කරලා ඉමු. දෙවෙනි මාතෘකාව අභ්‍යන්තර හණු භාවිතය. මේක ලියගන්න. නලයක අභ්‍යන්තර විස්කම්භය වැනි මිනුම් සඳහා භාවිතා වේ. අනගන්න රූප සටහන අණු දෙක නලයේ අස්සට දාලා රූපයේ පෙන්වා ඇති අන්දමට අභ්‍යන්තර හණු නලය තුලට ඇතුල් කර සිරස් ධාරයන් නලයේ අභ්‍යන්තර බිත්ති සමග ස්පර්ශවන තුරු හණු ඈත් කරන්න. හරි මෙතනත් මේ එක පැත්තකට විතරක් එක පාඨාංකයක් කරන් නිකන් ඉන්නවද? නෑ. එකිනෙකට වෙනත් දිශාවල පාඨාංක කිහිපයක් කරන් සාමාන්‍යකේ ගන්න ඕන. අරගෙන ඊට පස්සේ සුපුරුදු පරිදි මේ පාඨාංකයෙන් අර මූලාංක දෝෂේ අඩු කරන්න ඕන. මෙහිදීද එකිනෙකට ලම්බක දිශාවල පාඨාංක කිහිපයක් ගෙන සාමාන්‍ය අගය ගත යුතුයි. ඉන්පසු එම අගයෙන්
මූලාංක දෝෂය අඩු කළ යුතුයි. හරි. ඊළඟට තුන්වෙනි කොටස AB කූර භාවිතය. කුහරයක හෝ සිදුරක ගැඹුර මැනීමට භාවිතා වේ. හරි. ඔය වගේ සිදුරක් හරි කුහරයක් හරි තියෙනවා නම් වර්නියර් කැලිපරේ තියෙනවා ඔන්න ඔය CD ධාරය මේ කුහරයේ ගැට්ටත් එක්ක හේතු වෙන්න. ගැට්ටත් එක්ක හේතු වෙන්න තියලා කූර පාතට ගෙනියනවා කුහරයේ පතුලේ ගෑවෙන්න. හරි. හැබැයි මේකට මූලාංක දෝෂය කූර භාවිතයේදී මූලාංක දෝෂය වෙනමම හොයන්න ඕන. අර මූලාංක දෝෂය මේකට හරියන්නේ නැහැ. හරි? මේකට අදාළ මූලාංක දෝෂය හොයන්න අපි කරන්නේ වර්නියර් කැලිපරය වීදුරු තහඩුවක් උඩ තියලා සමතල වීදුරු තහඩුවක් උඩ තියලා මෙහෙම තද කරනවා. තද කරලා B කොන CD සමග එකම මට්ටමට අරන් එනවා. හරි? එතකොට ලැබෙන පාඨාංකය තමයි මූලාංක දෝෂය. හරි? එතකොට සමහර විට මේ හණු දෙක වැහිලා නොතියෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට හණු දෙක වැහෙනකොට එන පාඨාංකය තමයි හණු පාවිච්චි කරනකොට මූලාංක දෝෂය. කූර පාවිච්චි කරනකොට මේ වීදුරු තහඩුවක් උඩ තියලා තද කරලා එකම මට්ටමට ගෙනල්ලා පාඨාංකය ගන්න ඕන. සමහර විට ඒ වෙලාවේදී හණු දෙක වැහිලා නොතියෙන්නත් පුළුවන්. හරි? එතකොට AB කූරට අදාළ මූලාංක දෝෂය වෙනයි. ලියගන්න. පළමුව AB කූරෙහි B කොන වීදුරු තහඩුවක් මත තබා තද කර B කොන CD හා සම මට්ටමට ගෙන එන්න. අනුරූප පාඨාංකය සටහන් කර ගන්න. මෙය කූර භාවිතය සඳහා මූලාංක දෝෂයයි. ඉන්පසු රූපයේ පෙන්වා ඇති පරිදි
CD ධාරය කුහරයේ ගැට්ටට හේතු වනසේ තබා කූරේ බී කොන කුහරයේ පතුලේ ගැටෙන තෙක් සර්පණ හනුව තල්ලු කර පාඨාංකය සටහන් කර ගන්න. එම පාඨාංකයෙන් මූලාංක දෝෂය අඩු කරන්න. දැනගන්න අර පොඩි රූප සටහන. අලුත් පෙළියකින් සාමාන්‍ය විද්‍යාගාර කැලිපරයක හරි මේ සාමාන්‍ය ලැබ් එකේ තියෙන කැලිපර් එකක මේක හදන්නෙම ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 9ක් කරන් වර්නියර් 10කට බෙදලා. ඒකින්ද අවම මිනුම 0.1 තමයි. අවම මිනුම 0.1යි. ඒක නිසා උපරිම දෝෂයත් 0.1යි. අවම මිනුම තමයි ඒ උපකරණේ පාවිච්චි කරද්දී වෙන්න පුළුවන් උපරිම දෝෂය. මං ගිය සතියේක කියලා දුන්නා. හරි? අවම මිනුම සමානයි උපරිම දෝෂය සමානයි 0.1 මිලිමීටර්. උපරිම මිනුම සමානයි සාමාන්‍ය මේ ලැබ් එකේ තියෙන කැලිපර් එකේ මම ඉස්සෙල්ලත් කිව්වේ වැඩිම මයින්න පුළුවන් සෙන්ටිමීටර් 10යි ටිකක් ලොකු පහේවයි ලොකු පහේ කැලිපර් වල 15ක් විතරම යන්න හැකි. උපරිම මිනුම සෙන්ටිමීටර් 10 සිට 15 දක්වා. හරි. දැන් අපි හිතමු අපි මේක පාවිච්චි කරලා මැන්නා කියලා 25.4 මිලිමීටර් මිනුමක්. හරි? එතකොට 25.4 මිලිමීටර් මයින්කොට මේකෙන් මයින්නා නම් මේකෙන් මයින්කොට කීයක් වරදින්න chance එක තියෙනවද? 0.1යි දෝෂය. 0.1ක් වරදින්න chance එක තියෙනවා. 25.4ට 0.1යි. එතකොට ඕක තමයි භාගික දෝෂය කියන්නේ. ඕකට තමයි කියන්නේ භාගික දෝෂය කියලා. හරි. මෙවැනි කැලිපරයක් භාවිතයෙන්
25.4 මිලිමීටර් මිනුමක් සිදු කළ විට එම මිනුමෙහි භාගික දෝෂය සමානයි ලියගන්න 25.4.1 ඒ කියන්නේ 254ට එකයි. ප්‍රතිශත දෝෂය සමානයි දෙසිය 54ට එක නම් 100ට දෝෂය කීයද? 254ට එක නම් 100ට. සාමාන්‍යයෙන් ඕක දෙන්නේ සාර්ථාංක කීයකටද? ගිය සතියේ ඉගෙන ගත්තා අපි. සාමාන්‍යයෙන් ප්‍රතිශත දෝෂ ප්‍රකාශ කරන්නේ සාර්ථක අංක කීයකටද? එකකට විතරයි. එහෙනම් අරක 254යි කියලා හිතාගෙන සුළු කරන්නේ ආසන්නව 250යි කියලා හිතාගෙනද? 250යි කියලා හිතාගෙන සුළු කරන්නේ. ආසන්නව 100 බෙදීම 250යි එහෙනම් 0.4යි 100ට. හැම වෙලේම සාර්ථාංක එකකට දෙන්නේ. ඕක හරියටම හොයලා බලුවා නම් එන්නේ 0.3යි 9යි 9යි ගානක්. ඒ වුණාට දෙන්නේ 0.4යි කියලා. ලියගන්න. බලන්න අපිට ඕක මේ දෝෂය දෙන්නේ සාර්ථක අංක එකකටයි කියන එක අපිට නෝට් එකේ ලියන්න අමතක වුණාවද්ද? පොඩ්ඩක් බලන්න ගිය සතියේ නෝට් එකේ මුලම හරියේ ඔය භාගික දෝෂය ප්‍රතිශත දෝෂය ගණනය කරපු තැන්වල අපි අතින් ඒක ලියවිලා නැද්ද කියලා? මුලම හරිය ඇත්තේ තියෙනවනේ. දෝෂයන් ප්‍රකාශ කිරීමේදී සාමාන්‍යයෙන් සාර්ථාංක එකකට පමණක් දැක්වීම ප්‍රමාණවත් වේ. ඒතර සාර්ථාංක එකකට කියන එකට අරින් ඉරක් ගහ ගන්න. හරි. හරි. හදමු එහෙනම් තව ගණන් ටිකක්. නිබන්ධනාංක 1 අපි එතකොට ඉවරයි. නිබන්ධනාංක 2 11 වෙනි ගාන වෙනකල් ගිය සතිය ඉවර කෙරුවා. 12 ඉඳලා තමයි හදන්න තියෙන්නේ. දීලා තියෙනවලු ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 9ක් වර්ණීය කොටස් 10කට බෙදාගෙන අපි ඒකම තමයි. හනු ස්පර්ශ වුණාම පරිමාණයේ තියෙන හැටි. ඔය අතරමඟ හිටලාද එහා පැත්තට පැනලාද? එහා පැත්තට පැනලා. කීවෙනි ඉරි කැල්ල සම්පාත වෙලා තියෙන්නේ? තුන්වෙනි ඉරි කැල්ල. එහෙනම් එහා පැත්තට පැනපුවා හින්දා 0.3 නෙමෙයි. එහා පැත්තට පැනපුවා නම් ගන්නෙ 1.0.3. 0.7 මිලිමීටර්. හරි? ඕවට අපි කියන්නේ ඍණ මූලාංක දෝෂ කියලා. ලකුණ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ.
අගේ විතරයි බලාපොරොත්තු වෙන්නේ 4 වෙනි උත්තරේ. 13 වර්ණාවලී මානයක වෘත්ත පරිමාණයේ අංශක භාගය කොටස්ලු ප්‍රධාන පරිමාණය 14ක් සමාන කොටස් 15කට බෙදලා ආනවා කුඩාම මිනුම. කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණ කොටසක දිග අංශක භාගයයි ඍණ වර්නියර් කොටසක දිග භාගයේව 14ක් කරම් 15කට බෙදලානේ. භාගයයි කියන්නේ 30න් 15යි. මේ දෙකත් මෙතනට ආපුවම 30න් 14යි. එතකොට උත්තරේ 30න් 1යි. පස්වෙනි උත්තරේ. දාහතර තියයි මිලියම්පියර් දක්වා ධාරාවමයින මිලියමීටරයක පරිමාණය පෙන්නලා තියෙනවා. ඕකේ එතකොට මිලියම්පියර් 10ක් බෙදලා තියෙන්නේ කෑලි 5කට. නේද? එතකොට එක කෑල්ලක් මිලියම්පියර් 2යි. පේනවනේ? 1යි 2යි 3යි 4යි 5යි. මිලියම්පියර් 10ක් බෙදලා තියෙන්නේ කෑලි 2කට. හරි 5කට. එතකොට එක කෑල්ලක් මිලියම්පියර් 2යි. ඔහොමයි එන්නේ. හරි? කියනවා පරිපතේට සම්බන්ධ කර නැති විට, ඒ කියන්නේ ධාරාවක් යන්නේ නැතිකොට දර්ශකයේ හිටින්නේ මෙහෙමලු. ඔහොමලු දර්ශකයේ හිටින්නේ. ඒ කියන්නේ මෙයාගේ මූලාංක දෝෂයක් තියෙනවා 6ක. ඒ කියන්නේ ස්ටාර්ට් කරන්නේ මෙයා බිඳුවෙන් නෙමෙයි මෙතනින්. 6ක මූලාංක දෝෂයක් තියෙනවා. හරි? ආනවා කුඩාම මිනුම. එතකොට මූලාංක දෝෂය 6යි. මූලාංක දෝෂය 6යි. කුඩාම මිනුම හිතින් මයින්ඩ පුළුවන් එක කෑල්ලක් කීයද? මිලියම්පියර් 2යි. කුඩාම මිනුම මිලියම්පියර් 2යි. 6යි 2යි. තුන්වෙනි උත්තරේ. පහළව රූපේ පෙන්වා ඇති වර්නියර් සැකසුමේ පාඨාංකය. එතකොට මේකේ හරි බිඳුව වැටලා තියෙන්නේ වර්නියර් බිඳුව වැටලා තියෙන්නේ 8.2ට එහානේ. 8යි 1යි 2යි බිඳුව වැටලා තියෙන්නේ උතෙන්ට. වර්නියර් බිඳුව වැටලා තියෙන්නේ උතෙන්ට. 8.2ට එහා. හරි? එතකොට 8.2යි කීවනිරි කැල්ල සම්පාත වෙලා තියෙන වර්නියර් එකේ? 5 කියලා ෂුවර් වෙන්නේ කොහමද? ඔව් දෙපැත්ත බලපුවම 4යි 6යි දෙපැත්තට බැලලා 8.2යි 5යි සෙන්ටිමීටර්. තුන්වෙනි උත්තරේ. 16 කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය මැනීම සඳහා වර්නියර් කැලිපරයක් පරිමාණයක් සහිත චලන් වීක්ෂයක් භාවිතා කරපුවාම එහි හරස්කම්බි පිළිවලින් විස්කම්භයේ දෙකලවරට නාභිගත කළාම ලැබුණු පාඨාංක. ඒ කියන්නේ මෙහෙමනේ කරන්නේ. නලයක විස්කම්භය බලා ගන්න. නලයක විස්කම්භය චලන් වීක්ෂයකින් මනිද්දී චලන් වීක්ෂයක් කියන්නේ චලනය කරන්න පුළුවන් මයික්‍රොස්කෝප් එකක්.
අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ මයික්‍රොස්කෝප් එක මෙන්න මේ ලක්ෂයට නාභිගත කරනවා, ફોકસ කරනවා. කරලා බලනවා. එතකොට ඕකේ තියෙනවා වර්නියර් පරිමාණයක්. ඔය චලන් වීක්ෂ වල තියෙනවා වර්නියර් පරිමාණයක්. එතකොට කියව ගන්නවා වර්නියර් පරිමාණය. පාඨාංකය. ඊළඟට මෙතනට ફોકસ කරනවා. චලන් වීක්ෂයේ පල්ලෙහාට ගෙනල්ලා මෙතනට නාභිගත කරනවා. කරලා ආය වර්නියර් පාඨාංකය කියව ගන්නවා. අන්නේ වර්නියර් පාඨාංක දෙකේ වෙනසින් ලැබෙනවා විස්කම්පය. හරි? එතකොට D සමානයි පළවෙනි පාඨාංකය ඇවිල්ලා තියෙනවා 21ට වැඩි 21.1ටත් වැඩි කීවෙනි ඉරි කැලල සම්පාත වෙලා තියෙන්නේ 4. පළවෙනි පාඨාංකය 21.14 ඍණ දෙවෙනි පාඨාංකය කීයද? ඒකනම් 20.9ට වැඩි නේ. 20.9යි කීවෙනි ඉරි කැලල සම්පාත වෙලා තියෙන්නේ? 8. එහෙනම් එනවා 0.16 සෙන්ටිමීටර්. මේකත් ඔය පැත්තකින් පොඩ්ඩකට ඇඳගන්න ඔය චලන් වීක්ෂය පාවිච්චි කරන හැටි. අපි චලන් වීක්ෂය වෙනම ඉගෙන ගන්නවා පස්සේ දැනට ඔය නිකන් පොඩ්ඩක් ඇඳගන්න උක ගැටලුවට අදාළව. හරි 4 වෙනි උත්තරේ. දාහත කුඩාම මිනුම දශම බිංදුවයි එක නම් වර්නියර් පරිමාණයේ දැක්වෙන මිනුම කීයට වැඩිද? 2.1ට වැඩි නේ. 2.1ට වැඩි කීවෙනි ඉරි කැලලද සම්පාත වෙලා තියෙන්නේ? 6 වෙනි ඉරි කැලල 2.16 සෙන්ටිමීටර්. 5 වෙනි උත්තරේ 18. උපකරණයේ ප්‍රධාන පරිමාණය M එක තියෙන යටින් වර්නියර් පරිමාණය තියෙන උඩින්. අහනවා කුඩාම මිනුම. ප්‍රධාන පරිමාණ කොටසක දිග ඍණ වර්නියර් කොටසක දිග. බලන්න ඕකේ පේනවා ප්‍රධාන පරිමාණ කොටසක දිග නම් කීයද? මිලිමීටර් 1 තියෙන්නේ. 25 වෙනකල් තියෙනවා නේ. මිලිමීටර් 1. මිලිමීටර් 1යි. ඍණ වර්නියර් කොටසක දිග. ඔයාලට පේනවා වර්නියර් පරිමාණය කොටස් 20ක් තියෙනවා. හරි? කොටස් 20ක් නම් අපි දන්නවා ෂුවර් එකට 20කට බෙදන්නේ කීයක් කරන්ද? දැන් 10කට බෙදන්නේ 9ක් කරක්. 25කට බෙදන්නේ 24ක් කරක්. 50කට බෙදන්නේ 49ක් කරක්. ඒකනේ සාමාන්‍ය ක්‍රමය. එතකොට මේ වර්නියර් තියෙනවා කොටස් 20ක්.
ෂුවර් එකට 20කට බෙදලා ඇත්තේ ප්‍රධාන පරිමාණයේ කොටස් කීයක්ද? 19ක්. කෝකටත් ගැනලා බලන්න 19ට අහු වෙන්නේ කියන. බලන්න වර්නියර් බිඳුව පටන් ගන්නේ හරි 4 මාරෙන් වගේ නේද? 4යි 5යි මැදින් නේද පටන් ගන්නෙ. හරි 4 මාරෙන් වගේ පටන් ගනන් 20 වෙනි ඉරි කැල්ල ගිහිල්ලා තියෙන්නේ කීයෙන්ද? 23 මාරෙන් වගේ නේද? හරි? හරි නේද? 4 මාරෙන් වගේ පටන් අරන් 23 මාරෙන් ඉවර වෙලා තියෙන්නේ. එතකොට බලන්නකෝ පුරුදු කියලා 23.5 රින 4.5 අපි හිතුවා හරි මිලිමීටර් 19ක් තමයි අරන් තියෙන්නේ. හරි? මිලිමීටර් 19ක් තමයි අරගෙන ඔයාලට පේනවනේ දැන් බලන්න බිඳුව පටන් අරන් තියෙන්නේ 5ට කලින් 4 මාරේ. ඕකේ ටියුට් එකේ උපසටහනේ බලන්න. වර්නියර් බිඳුව පටන් අරන් තියෙන්නේ 5ට කලින් 4 මාරෙන් වගේ. 20 ඉවර කරලා තියෙන්නේ 24ට කලින් 23 මාරෙන් වගේ. හරි? එතකොට 23 මාරෙන් නම් 4 මාරට 19යි. එතකොට 19ක් අරගෙන 20කට බෙදලා. එහෙනම් උත්තරේ එනවා 20න් එකයි. ඒ කියන්නේ 0.5 මිලිමීටර්. පළවෙනි උත්තරේ. හරි. ඊළඟට නිබන්ධන 3 19. අනුරූප ශුන්‍ය ලකුණ එකිනෙකට සම්පාත වන අවස්ථාවේදී එක්තරා වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණ කොටසක් වර්නියර් පරිමාණයේ රූපය පෙන්වා ඇත. සා වර්නියර් පරිමාණය පෙන්වා ඇත. රූපයේ විශාලනය කර ඇති බව පෙන්වන්න. එතකොට බාන්න මේකත් ඔයගලන්ට පේනවද ඉස්සෙල්ලා වගේ නේද? වර්නියර් එකේ කොටස් කීයක් තියෙනවද? පල්ලෙහා තියෙන වර්නියර් එකේ කොටස් කීයක් තියෙනවද? විස්සයි. හරි? වර්නියර් කොටස් 20කට බෙදලා තියෙන්නේ අරයකින් ප්‍රධාන පරිමාණයෙන් කීයක් අරන්ද? දානමයක්. බලන්න දෙයක්වත් නැහැ නේ 20කට බෙදුවා නම් ෂුවර් 19ක් තමයි. හරි? ඔයාලට පේනවනේ ප්‍රධාන පරිමාණේ 19ක් තමයි 20කට බෙදලා තියෙන්නේ. ආනවා වර්නියර් බෙදුමක දිග මිලිමීටර් වලින් කොපමණද? 19ක් අරන් 20කට බෙදලා ඔන්න එහෙනම් වර්නියර් කොටසක දිග රූප සටහන බල්ලා එක සැක නැති කරගන්න ප්‍රධාන පරිමාණය ඔයගලන්ට පේනවනේ 19ක් අරන් තියෙනවා. මට ඔක ඉතින් තීරමක් නැහැ ඉරි කෑලි ඔක්කොම අඳින එක. එක දෙක මෙතන තමයි එනනම් 19. මේ දෙකයි කියන්නේ 20 නේ. මිලිමීටර වලින් දෙකයි කියන්නේ 20. සෙන්ටිමීටර් දෙකයි කියන්නේ මිලිමීටර් 20. මෙතන තමයි එනනම් 19. ඔයාලට පේනවා වර්නියර් එකේ 20 වෙනි කොටස ඇවිල්ලා තියෙන්නේ මෙතනට. ගණනලා බලන්න 20යි නේද කියලා.
10යි 20යි නේ. මෙතනට වගේ ඇවිල්ලා තිනවා 10. හරි. ඊළඟට කියනවා එනයින්නෝ වෙනත් අයුරකින් උපකරණයේ කුඩාම මිනුම. ඔය ඉතින් කුඩාම මිනුම කියන්නේ ප්‍රධාන පරිමාණ කොටසක දිග කරගෙන වර්නියර් කොටසක දිග වෙයි තියෙන්නේ. හරි. 3 ඊට රූපයට අනුව වර්නියර් සලකුණක් නැවත ප්‍රධාන සලකුණක් සමග සම්පාත කිරීමට වර්නියර් පරිමාණයේ තල්ලු කළ යුතු අවම දුර. දැන් බිඳුව රේඛා එක ගෙලින් ආපුවම අඩුම ගැප් එක හිටින්නේ මොන රේඛා අතරද? අඩුම ගැප් එක හිටින්නේ මොන රේඛා අතරද? අල්ලපු රේඛා දෙක අතර. එක රේඛා අතර. එතකොට එක රේඛා දෙක සම්පාත කරන්න නම් කොච්චර තල්ලු කරන්න වෙයිද? මෙච්චරක් ඉතින්. අවම වෙනම කියන්නේ ඕකට නෙන්න. හරි අවම වෙනම කියන්නේ ඕකට තමයි. හරි. එතකොට එක රේඛා දෙක සම්පාත කරන්න නම් මේ මෙච්චරක් තල්ලු කරන්න වෙයි. හරි දෙක රේඛා දෙක සම්පාත කරන්න නම් දෙක රේඛා දෙක සම්පාත කරන්න නම් මේ වගේ දෙගුණයක් තල්ලු කරන්න වෙයි එහෙනම්. හරි එතකොට අවම දුර ඇවිල්ලා 0.5යි. B කොටස දීලා තියෙනවා සිලින්ඩර් ලෝහ කැබල්ලක සිදුරක් තියනවලු. පාත දක්වා ඇති මිනුම් වල නිවැරදි අගයන් හොයන්න කැලිපරේ කුමන කොටසද පාවිච්චි කරන්න කියලා අහනවා. D එක මනින්න නම් ඉතින් මොන හනුද හොඳ? බාහිර විස්කම්බේ වයින්ද? බාහිර හනු. D එකට බාහිර හනු. D එකට බාහිර හනු. ඊළඟට H එකට මුළු සමයින්ද? බාහිර හනු මේ සිලින්ඩරයක් තියෙනවා. සිලින්ඩරයක් තියෙනවා මේ උසමයින්ද නම් ඉතින් බාහිර හනු නෙන්න. බාහිර හනු. H එකටත් බාහිර හනු. ඊළඟට D දෙක කියන්නේ අභ්‍යන්තර විස්කම්භයකට අභ්‍යන්තර හනු. D දෙකට අභ්‍යන්තර හනු. H දෙක කියන්නේ අර සිදුර ගැඹුර. ඒකට ගැඹුර මනින කූර. H දෙකට ගැඹුර මනින කූර. ගැඹුර මනින කූර. හරි C කොටස D එක H එක D දෙක S දෙක ඇසුරෙන් ලෝහයේ පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියන්න. ඔන්න ඔය සම්පූර්ණ පරිමාවෙන් මැද කුහරයේ පරිමාව අඩු කරන්න. සිලින්ඩරයක පරිමාව ඔයගොල්ලෝ දන්නව නේද? සිලින්ඩරයක පරිමාව තමයි 5R වර්ගය H. 5R වර්ගය කියන්නේ හරස්කඩ. හරි? R කියන්නේ විස්කම්භය බෙදීම 2. D බෙදීම 2 වර්ග කිව්වොත් D වර්ගයේ බෙදීම 4 වෙනවා.
ඔන්න සිලින්ඩරයක පරිමාව. හරි? එහෙනම් මේ ලෝහයේ පරිමාව වෙනවා. ලෝහයේ පරිමාව වෙනවා. මුළු සිලින්ඩරයේ පරිමාවෙන් අර කුහර සිලින්ඩරේ අඩු කරන්න ඕන. එතකොට මේ සූත්‍රයේ අනුව මුළු සිලින්ඩරයේ පරිමාව 5d1 වර්ගය h1 බෙදීම 4. ඒකෙන් සිලින්ඩරේ කුහරේ අඩු කරන්න ඕන 5d2 වර්ගය h2 බෙදීම 4. 5 බෙදීම 4 ඕනනම් ඉතින් පොදුයි එළියට ගන්න. හැම අවුරුද්දෙම මිනුම් උපකරණ ගානට ඔය වගේ සූත්‍රයක් ඔප්පු කරන කෑල්ලක් දෙනවමයි. සූත්‍රයක් ඔප්පු කරන කෑල්ලක් දෙනවමයි. මොකද විභාගයට ලියන ළමයින්ගෙන් 80%ක්ම මිනුම් උපකරණ කෑල්ල හරියට ලියනවා. ඔන්න ඕක හුඟක් ළමයින්ට බෑ. ඕක කරගන්නේ. මොකද අර O level වල නෝන්ජල්ම ගණන් හදලා හරියමං ගානක් හදලා නැතුව ඒ අර ප්‍රැක්ටිස් එක සූත්‍රයක් ඔප්පු කරන්න දුන්නොත් හදන්නෙම නෑ ළමයි. එහෙමත් ළමයි තමයි ඕක හරියට කරන්නේ. හරි D කොටස. ඊට කලපරේ පාවිච්චි කරලා D2 මැන්නාම ලැබුණු වගේ ඔය දීලා තියෙනවා. අහනවා D2 කීයද කියලා. කීයට වැඩිද? 1.6යි 16ට වැඩි. මිලිමීටර වලින් නම් 16ට වැඩි. එතකොට 16යි ධන කීවෙනි ඉරි කැල්ල සම්පාත වෙලා තියෙන්නේ? දහතුන 13 නම් මේ જાති ඒවායේ 0.1යිද මේකේ අවම මිනුම් 0.5යි. එහෙනම් 0.5 ඒව 13ද? 0.5 ඒව 13යි. හරි? අපේ කලින් පරිමාණයේ අවම මිනුම තිබුණේ 0.1නේ. හරි? 0.1 නිසා 8 වෙනි ඉරි කැල්ල આવොත් අපි ඔය 0.1 8යි කියලා ලිය හිටියේ නෑ. නිකම්ම 0.8යි කියලා ලිව්වා. නේද? 8 වෙනි ඉරි කැල්ල සම්පාත වුණා නම් 0.8යි කියලා එකතු කරුවා. මේකේ 13 වෙනි ඉරි කැල්ල නම් 0.13යි කියලා ගන්න බෑ. අවම මිනුම 0.5යි. 0.5 ඒව 13යි. 16 ධන 65යි 16යි 65යි මිලිමීටර. ඔය වර්නියර් එකේ මොකද බලන්න රූප සටහනේ වර්නියර් එකේ බිඳුවේ ඉඳලා 1 2 3 4 නැතුව 100 වෙනකල් දාලා තියෙන්නේ. වර්නියර් එක මොකද 100 වෙනකල් කැලි කීයක් තියෙනවද? 20යි. එහෙනම් 20 නොදායි 100යි කියලා දැම්මේ. එක කෑල්ලක් 0.5යි. එහෙනම් කෑලි 20 100යි. කෑලි 20 100යි. ඒ කියන්නේ අපිට කියව ගන්න ලේසියට. එතකොට 13 වෙනි කෑල්ල සම්පාත වුණා නම් 13 වෙනි ඉරි කෑල්ල සම්පාත වුණා නම් අපිට ටක් ගාලා කියුවේ හැකි 50යි 55යි 60යි 65යි කියලා ටක් ගාලා කියුවේ හැකි. හරි? ඒකයි ඒ දාලා දීලා තියෙන්නේ මෙහෙම. මේ බලන්න. බිඳුවේ ඉඳන් 100ට දාලා දීලා තියෙනවා. එතන මේක 50යි 55යි 60යි මේක 65යි.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයි. එතකොට 13 වෙනි ඉරි කෑල්ල නම් කෙලින්ම කියුව හැකි 65යි කියලා. හරි? අර පහෙන් වැඩි කර කර ඉන්න ඕනේ නැහැ. ඒ පහසුවටයි ඒ දීලා තියෙන්නේ. මෙම මිනුමේ භාගික දෝෂය කොපමණද? කීයද භාගික දෝෂය? 16යි 65ක් මයින්කොට කීයක් වරදිනවද? මෙච්චරක් වරදිනවා. අවම මිනුම කියන්නේ ඉතින් උපරිම දෝෂය. එනම් භාගික දෝෂය පහ බෙදීම 1665යි 1333යි. දෙවෙනි පිට ආච්චරයි නේද ගන්න. හරි. හරි. එහෙනම් ලකුණු කරගන්න මෙන්න මේ ගණන් ටික හෝම්වර්ක් වලට විස්සේ ඉඳලා ඔන්න ඔය 24 රූප සටහනේ හරි 24 රූප සටහනේ පොඩ්ඩක් හදාගන්න 24 වෙනි ගානේ රූප සටහනේ වර්නියර් එකේ හරි වර්නියර් එකේ පස්වෙනි ඉරි කෑල්ල තමයි සමපාත වෙන්නේ. පස්වෙනි ඉරි කෑල්ල සමපාත වෙලා තියෙනවා. ඒක හරියට තියෙනවා. හරි? පස්වෙනි ඉරි කෑල්ල සමපාත වෙලා තියෙනවා. එහෙනම් 6 වෙනි ඉරි කෑල්ල වමට පයින්න ඕන. අන්න ඒක හරියට නෑ. 6 වෙනි ඉරි කෑල්ල වමට පයින්න ඕන. හරි 4 වෙනි ඉරි කෑල්ල දකුණට පයින්න ඕන. ඒක හරියට තියෙනවා ඔතන. 5 වෙනි ඉරි කෑල්ල සම්පාත කරලා තියෙනවා. ඒකත් හරි. 6 වෙනි ඉරි කෑල්ල වමට පයින්න ඕන. ඒක වරද්දලා. ඒක පෑනෙන් අලුතෙන් ඇඳ ගන්න. හරි? එතකොට ඒකේ 4 වෙනි උත්තරෙත් නිවැරදි කරගන්න රූප සටහන නිවැරදි වෙද්දි උත්තරෙත් නිවැරදි වෙනවා. 4 වෙනි උත්තරේ නිවැරදි කරගන්න 27යි 25යි. එතකොට හෝම්වර්ක් වලට 20 වෙනි ගානේ ඉඳලා 27 දක්වා සහ 30 20 නම් 27යි 28 29 එපා තියරි කරලා නෑ 30 හදන්න. හරි? එතකොට ඔන්න ඔය ගණන් ටික හදන්න අපි එතකොට ලබන සතියේ අනිත් උපකරණයට යමු. වර්නියර් කැලිපරේ තව පොඩ්ඩක් තියෙනවා පොඩි කෑල්ලක් විශේෂ පරිමාණ කියලා. ඊට පස්සේ අපි යමු මෙන්න මේ ස්ක්‍රූප්පු ආමානය ඊළඟ සතියේ ඉගෙන ගමු. හරි? හරි එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.